Hello, welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ගොඩාක් ට්‍රෙන්ඩින් ටොපික් එකක් වෙන කොලජන් ගැන. ඉතින් අපි අද කතා කරමු ඇත්තටම මේ හැමෝම කතා වෙන කොලජන් කියන්නේ මොනවද? ඇයි අපිට කොලජන් ඕන වෙන්නේ? කොලජන් විනාශ නොවී තියාගන්නේ කොහොමද? ඒ වගේම සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද? බාහිරින් ගන්න පුළුවන් කොලජන් සප්ලිමන්ට්ස් මොනවද කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මම මෙතනදී ගැඹුරු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිම සරලව ඉගෙන ගමු කොලජන් කියන්නේ මොනවද කියලා. So keep watching. හොඳයි ඉතින් කෙටියෙන්ම කියනවා නම් කොලජන් කියලා කියන්නේ ප්‍රෝටීන් එකක් අපේ ශරීරයේම නිෂ්පාදනය වෙන. ඉතින් ස්කින් ප්‍රොබ්ලම්ස් එහෙම නැත්නම් සමේ තියෙන ගැටලු උදාහරණයක් විදිහට වයසට යන එක, ෆයින් ලයින්ස්, රින්කල්ස් මේ දේවල් නැති කරලා ස්කින් එක හෙල්දි and young looking විදිහට තියාගන්න උදව් වෙනවා මෙන්න මේ ප්‍රෝටීන් එක. හරි ඉතින් අපි ඊළඟට බලමු අපේ සමේ කොහෙද කොලජන් තියෙන්නේ කියලා. ඔයාලට පේනවා අපේ සමේ හරස් කඩක්. ඉතින් මේ කොලජන් වැඩි හරියක්ම තියෙන්නේ අපේ ඩර්මිස් එකේ කියන්නේ දෙවන ස්තරයේ. ඉතින් වයසට යාමත් එක්ක කොලජන් ප්‍රොඩක්ෂන් එක ගොඩාක් අඩු වෙනවා. මේ විදිහට අපේ මතු පිට සමට යටින් තියෙන ලේයර් එකේ ඒ කියන්නේ අපි දැන් කතා කරපු ඩර්මිස් එකේ ස්ට්‍රක්චර් එක ස්ට්‍රොං නැති වුනහම තමයි අපේ ස්කින් එක ගොඩාක් වියපත් වෙලා රැලි වැටිලා ඩල් ලුක් එකක් අපේ ස්කින් එකට ලැබෙන්නේ. ඒ වගේම මම හිතනවා අපේ මේ ස්කින් එකේ තියෙන කොලජන් ලෙවල් එක හොඳින් පවත්වාගෙන යන්න නම් අනිවාර්යෙන් අපේ සමේ තියෙන කොලජන් විනාශ වෙන හේතු අපි ඉස්සෙල්ලාම හඳුනා ගන්න ඕනේ. එහෙනම් අපි ඊළඟට කතා කරමු අපේ මේ ශරීරයේ තියෙන කොලජන් විනාශ වෙන්න බලපාන හේතු මොනවද කියලා. විශේෂයෙන්ම මේ කොලජන් විනාශ වෙන්න ප්‍රධානම හේතුවක් තමයි දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම. ගොඩාක් UV rays වලට ඔයා නිරාවරණය වෙනවා නම් කොලජන් විනාශ වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මේකට අපිට දෙන්න පුළුවන් සොලියුෂන් එක තමයි හොඳ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එක. විශේෂයෙන්ම අපේ වගේ රටක නම් SPF 40ක් 50ක් වගේ තියෙන සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයා ගොඩාක් පැණි රස දේවල් ආහාරයට ගන්න කෙනෙක් නම් ඔයාගේ සමේ තියෙන කොලජන් විනාශ වෙන්න ඒකේ හේතුවක් වෙනවා. මීට අමතරව හරිම ස්ට්‍රෙස් එකේ ආතතියෙන් ඉන්න කෙනෙක් නම් අන්න ඒකත් අපේ ශරීරයේ තියෙන කොලජන් විනාශ වෙන්න ප්‍රධානම හේතුවක්. ඒ වගේම ඔයා ස්මෝක් කරන කෙනෙක් නම් දුම්පානය කරන කෙනෙක් නම් ගොඩාක් ඉඩකඩක් තියෙනවා ඔයාගේ ශරීරයේ තියෙන කොලජන් විනාශ වෙන්න. ඉතින් මම මේ සඳහන් කරපු හේතු වලින් ඈත් වුණොත් අපි ගන්න කෑමත් එක්ක අපේ ශරීරයේ නිෂ්පාදනය වෙන කොලජන් විනාශ නොවී තියාගන්න අපිට හැකියාවක් තියෙනවා. හරි ඊළඟට අපි කතා කරමු මේ කොලජන් නිෂ්පාදන ගැන. ඔයාලා දැකලා ඇති වෙළඳපොලේ ගොඩාක් කොලජන් නිෂ්පාදන තියෙනවා. විශේෂයෙන්ම සම මතු පිටින් ඔයාලට ආලේප කරන්න පුළුවන් සමහර නිෂ්පාදන දැන් වෙළඳපොලේ තියෙනවා. සීරම් වර්ග, ක්‍රීම් වර්ග, ෆේස් මාස්ක් වර්ග. ඉතින් මම කරපු රිසර්ච් වලට අනුව නම් මම හොයාගත්තේ අපිට සම මතු පිටින් මේ වගේ ප්‍රෝටීන් එකක්, කොලජන් වගේ ප්‍රෝටීන් එකක් අපිට සම ඇතුළට දෙන්න බැහැ කියන එක තමයි. නමුත් මම මෙතනදී අදහස් කරන්නේ නැහැ කොලජන් අන්තර්ගත සම මතු පිටින් ආලේප කරන්න පුළුවන් ආලේපනයක් ආලේප කරා කියන එක කිසිම වැඩකට නැති දෙයක් කියලා. මොකද අපේ සම ලස්සනට තියාගන්න හෙල්දි විදිහට තියාගන්න ඒක උදව් වෙන්න පුළුවන්. හරි ඊළඟට අපි කතා කරමු ඔයාලා කැමතිම මාතෘකාව කොලජන් සප්ලිමන්ට්ස්. මේ දවස්වල හරිම ෆේමස් නේ. Facebook එකේ, Instagram එකේ ගොඩාක් කට්ටියගේ recommendations, reviews තියෙනවා මෙන්න මේ කොලජන් සප්ලිමන්ට්ස් වලට. ඉතින් ඔයා කොලජන් සප්ලිමන්ට් එකක් ගන්නකොට හොඳට මතක තියාගන්න ඕන මෙන්න මේ කාරණා ටික. අංක 1 තමයි ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරන විශේෂයෙන් ඩර්මටොලොජිස්ට් කෙනෙක් රෙකමන්ඩ් කරන කොලජන් එකක් ඔයා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඔයා මේ විදිහට ඩොක්ටර් කෙනෙක්ගේ රෙකමන්ඩේෂන් එකක් සහිතව කොලජන් එකක් හරි සප්ලිමන්ට් එකක් පාවිච්චි කරනවා නම් ඇත්තටම මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ. ඒ වගේම ඔයා ඩොක්ටර් රෙකමන්ඩේෂන් එකක් මත කොලජන් එකක් මිලදී ගත්තත් ඒකේ ඔතෙන්ටිසිටි එක ගැන 100% විශ්වාස කරන්න පුළුවන් තැනකින් ප්‍රොඩක්ට් එක මිලදී ගන්න හොඳට මතක තියාගන්න. ඉතින් ඔයා මේ විදිහට හොඳ කොලජන් එකක් පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් මාස 6ක් වගේ කාලයක් ඇතුළත විසිබල් රිසල්ට් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. නමුත් කෙනාගෙන් කෙනාට ඒක වෙනස් වෙන්න පුළුවන්.
ඒවගේම යම්කිසි කෙනෙක් කියනවා නම් සතියෙන් සුදු වෙන්න පුළුවන්, ෆාස්ට් රිසල්ට් එකක් ගන්න පුළුවන්, වයිට්නින් ඉෆෙක්ට් එකක් තියෙනවා. මෙන්න මේ වගේ දේවල් කියනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනි. මොකද අපි අපේ ශරීරයේ අභ්‍යන්තරයට යම්කිසි සප්ලිමන්ට් එකක් ගන්නකොට ඒකේ ගුණාත්මකභාවය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්නේ මේ කොලජන් බූස්ටර්ස් ගැන. කොලජන් බූස්ට් එකක් කියලා කියන්නේ අපි මතු පිටින් අපේ ශරීරයට එහෙම නැත්නම් අපේ සමට ආලේප කරලා කොලජන් නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් නිෂ්පාදනයකට. ඉතින් ඔයා විටමින් C, නයිසිනමයිඩ් සහ රෙටිනෝල් ආශ්‍රිත නිෂ්පාදන පාවිච්චි කරනවා නම් ඔයාගේ සම මතු පිටින් උදාහරණයක් විදිහට සීරම් එකක් විදිහට එහෙම නැත්නම් ක්‍රීම් එකක මේ විටමින් C, නයිසිනමයිඩ්, රෙටිනෝල් අන්තර්ගත වෙනවා නම් ඔයාගේ සමේ තියෙන කොලජන් බූස්ට් කිරීමේ හැකියාවක් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුනට තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ප්‍රොඩක්ට් එකක් යූස් කරනවා නම් හරිම ලස්සන හෙල්දි යං ලුකින් ස්කින් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් ශරීරයට කොලජන් බහුලව ලැබෙන ආහාර වර්ග ඔයාගේ කෑමට එකතු කරගන්න. ඒ වගේම මම ඉහතදී පැහැදිලි කරපු කොලජන් විනාශ වෙන හේතු වලින් වැළකීලා හිටියොත් ඔයා සප්ලිමන්ට් නැතුවම ලස්සන වෙන්න, ලස්සන සමක් ලබා ගන්න ඔයාටත් පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාට දැන් කොලජන් ගැන හොඳ අවබෝධයක් ඇති කියලා. ඒ වගේම වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉදිරියේදී මේ channel එකෙන් ඔයගලන්ට වටින වීඩියෝස් ගොඩාක් අරගෙන එන්නත් මම බලාපොරොත්තු වෙනවා. So thank you for watching. Bye.